සෑම දිනකම කරුණාවන්ත ලුණු වෙලෙන්දෙක් ඔහුගේ විශ්වාසවන්ත බූරුවා පිට ලුණු තොගේ පටවාගෙන ඒවා විකිණීම සඳහා නගරයට ගියා. දිනක් ඔවුන් නුගැඹුරු ගඟක් අසලට පැමිණියා. බූරුවා වතුරට බැසගත් විට ලුණු දියවීමට පටන්ගත් අතර එමගින් බර සැහැල්ලු වුණා. කපටි බූරුවා මේ රහස තීරුම් ගත් අතර වෙළඳ පොළට ළඟාවීමට පෙර තම බර සැහැල්ලු කර ගැනීමේ අදහසින් සෑම දිනකම ගඟේ දිගාවීමට තීරණය කළා. පසුවදා උදෑසන වෙළෙන්දා ලුණු වෙනුවට පුළුන් පැටවූ අතර නැවතත් ගමන පිටත් වෙද්දී තමාටම සිනාසුණා. බූරුවා නැවතත් ගඟේ දිගා වූ විට පුළුල් වතුර උරාගෙන තවත් බර වැඩි වුණා. බූරුවා එදා වටිනා පාඩමක් ඉගෙන ගත්තා. එදින සිට බූරුවා නැවත කිසි දිනක තම ස්වාමියා රැවටීමට උත්සාහ කළේ නැහැ. ඔවුන් දෙදෙනා සතුටින් හා සාමෙන් තම ගමන් බිමන් වල යෙදුණා.